ට්‍රේනින් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් යනු කුමක්ද? පුහුණුව සහ සංවර්ධනය ඔබගේ ආයතනයට වැදගත් ඇයි? ඔබ සම්බන්ධ වී තිබෙන්නේ නෙක්ස්ට් ජෙන් ටැලන්ට්ස් නාලිකාව සමගයි. ට්‍රේනින් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් අපි කෙටියෙන්ම ගත්තොත් ට්‍රේනින් කියලා කියන්නේ පුහුණුව කියලා කියන්නේ කෙටි කාලීන ක්‍රියාවලියක්. නමුත් සංවර්ධනය කියලා කියන්නේ ඩිවෙලොප්මන්ට් කියලා කියන්නේ දිගු කාලීන ක්‍රියාවලියක්. ඕනෑම ආයතනයක ආයතනයේ ඔබගේ ව්‍යාපාරයේ මධ්‍යම ගණයේ වේවා සුළු ව්‍යාපාරයක් වේවා තව ඊටත් වඩා විශාල වූ ව්‍යාපාරයක් වේවා මේ ඕනෑම තරාතිරමකට ට්‍රේනින් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් අවශ්‍යයි. මන්ද ඔබගේ සේවක පිරිස ඔබට සිටින්නේ එක සේවක මාත්මයෙක් වෙන්න පුළුවන්. නැත්නම් කීප දෙනෙක් වෙන්න පුළුවන්. ඊට වඩා විශාල ගණයේ සේවක මාත්මයෙන් ඉන්න පුළුවන්. මේ සියලුම දෙනා දැනට පවතින වර්තමාන දැනුමත් සමග ඔවුන් යාවත්කාලින වෙලා තියෙනවාද? ඔවුන් අප්ඩේටඩ්ද? ඒ සමගම තමයි ඕනෑම යන්ත්‍රයක් වුණත් අපි පොඩි කාලෙකින් පස්සේ අපි මේ යන්ත්‍රය අපි නැවත සර්විස් කරන්න ඕන. ඒ වගේම තමයි අපගේ මේ සේවක පිරිස. අපිත් ඒමයි, මමත් ඒමයි. ඉතින් යම් කිසි කාල සීමාවකදී මේ අවශ්‍යතාවය දැනගෙන ට්‍රේනින් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් කිරීම තුළින් ඩිවෙලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් කිරීම තුළින් ට්‍රේනින් කිරීම තුළින් ඔබට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ඔබගේ ආයතනය ඉතාමත්ම ඵලදායී මට්ටමින් තබා ගැනීමට. මෙය අනිවාර්යයෙන්ම ආයතනික අරමුණු සඳහා අවශ්‍යම කාරණාවක් තමයි ට්‍රේනින් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට්.